සුබ දවසක් කියලා මිත්‍රවරුනි. අදත් අපි ආව එක්ස්පෙරිමන්ට් එකක් අරගෙන අපි ඉන්නේ මේ ලොකු රබර් රත්තක. අපිට මේ ආරංචියකට අපි ආවේ මේ රබර් රත්තේ දර කඩන්නේ නැන්දලා මේ දැකලා තියෙනවා පොඩි ළමයෙක් එහෙට මෙහෙට දුවනවා. ඉතින් මේ ඒ වගේ අර අద్భుත සිද්ධියක් තමයි තියෙන්නේ. හොඳම කාරණේ නම් මේ දවසක් පොඩි ළමයෙක් එක්ක කොහොම හරි ඇවිල්ලා තියෙනවා නැන්ද කෙනෙක් මේ දර කඩන්න. ඒ පොඩි එක්කෙනා අත දික් කරලා පෙන්නලා තියෙනවා මෙන්න මේ සොහන පැත්තට කරලා මේ අයියා අයියා කියලා මේ. ඉතින් මේ අපිට මේ විස්තරය අහන්න හම්බුණා. මේ පාළුවට ගිය තැනක් යාළුවනේ ඔයාලට පේන හැටි. මේ හරිම පාළු ස්ථානයක්. ඇත්තටම ටිකක් තැති ගන්නවා මොන දේ නැතත් පොඩ්ඩක් බලන්න ඔයාලත් මේක පාළුවට ගිය සොහනක්. ඉතින් අද අපි එක්ස්පෙරිමන්ට් එක කරන්න හදන අපිට බෝනික් එක අරන් ආවා. මේ බෝනික්කව තියලා අපි ඉටිපන්දම පත්තු කරලා අපි පැන් රස දෙකක් තියලා අපි බලමු මොකක් හරි අපිට හොඩුවාවක් හොයාගන්න පුළුවන්ද කියලා මේක ගැන. එහෙනම් අපි ඉස්සරහට යමු. යාළුවනේ මේ මම ඔයාලට පොඩ්ඩක් වටපිටාව පෙන්වන්න හදන්නේ. මම යාළුවා අතර ඉන්නේ. යාළුවයි මේ සොහොන. මම යාළුවා බය වෙලා ඉන්නේ ටිකක්. අතන මෙතන ටිකක් අද්භූතවට පේන ඇති මේ රබර් රත් විතරයි යාළුවනේ සම්පූර්ණයෙන්ම තියෙන්නේ. මේ කොහෙවත් කවුරුවක්වත් නැහැ. අපි පොඩ්ඩක් කල්පනා කරේ මෙතන ඉන්න එක මේ අපේ ආරක්ෂාවට හොඳද කියලා ඒත් අපි මේ එක්ස්පෙරිමන්ට් එක ටක් ගාලා කරගෙන යනවා. අද නම් ගොඩක් වෙලා අඩුයි අපි වැඩි වෙලාවක් ඉන්නේ. මේ පල්ලෙය සෝන මතන් ගියොත් වෙන්න. ඉතින් සෝන ගාව ඉන්න වලට පේන ඇති. මේ රබර් රත්තේ තමයි දර කඩනවා කියලා කියන්නේ. මේ රබර් රත්තල් ලොකු. මේක තමයි දර කඩනවා කියලා කියන්නේ. හවස තමයි මේ සිද්ධි කරනාම වෙලා තියෙන සාමාන්‍යයෙන් මට කියපු විදිහට සාමාන්‍යයෙන් 2-4 කාලෙදී තමයි දැන් එන වීඩියෝ එක කරන්න. වෙලාව 10යි මාරයි. අපි බෝනික්කව මෙතන තියාගත්තා. අපි කිසිම සොහනක උඩගින්න තියාගන්න නැතුව මොකද අපි දන්නේ මේවා කාටයිද සොහොන්ද කියලා යාළුවනේ. ඉතින් මේ අපි එහෙම කරමු. අපි දැන් ඉටිපන්දම් පත්තු කරගන්න හැදුවේ. හරි කරලා යමු. ඉටිපන්දම් ඔබ ගාවද? ඔව් මම. එනම් මම ආමුතු ප්ලේස් යන්නේ නේද? බයික් නෝන්ද? අර තැන් වගේ නෙමෙයි වෙන ගියක කිසි යාළුවනේ මේ ගිය කිසිම තැනක් වගේ නෙමෙයි කිසිම හැල් හොල්මනක් නැහැ මෙතන. අපි ආවෙත් ගොඩක් දුර අපේ වාහනේ දාලා. අපි වටේ බලන්නේ මේ එන බයයි මේ තැන ඇත්තටම ඔයාලට පේනද කිසිම දෙයක් නැහැ මේ වටේ මේ. ඔයාලට පේනද කිසිම ලයිට් එළියක්වත් දුරින්වත් යාළුවනේ දැන් මේ ඉටිපන්දම අපි පත්තු කරගමු. ඉතින් අපි හිතනවා එහෙම පොඩි දරුවෙක් ඉන්නවා නම් පොඩි දරුවෙක්ගේ ආත්මයක් තියෙනවා නම් මේකට ප්‍රතිචාර දෙයි කියලා. මොකද අපි බොනෙක් එක්ක කරනවා ඒකට වරම් රොකරු සංඥාවක් අපිට හම්බෙන්නේ කියලා. පත්තු කරගත්තා. අපි මෙතන ඒකටත් කියලා Water itu ada apa itu? යාළුවනේ දැන් අපි පාරවල් අපි පත්තු කරා. දැන් අපි ටිකක් කියලා ඉමු බලන්න. අපි බලාපොරොත්තු වෙනවා අපිට මොනවා හරි ශබ්දයක් කරේ එහෙමත් ඒක හොඳයි කියලා. එන පාළු ස්ථානයක් ඔයාලට පෙන්නන්නම් මෙතන. එයාද ඔයාලට මෙතන මේ කිසිම කිසික්වත් ආපු පාරක්වත් නැහැ මේ. ඒ කියන්නේ මේ සොහන පාළුවට ගිය තැනක් වගේද කියලා තමයි මටත් හිතෙන්නේ. මාර ප්ලේස් එක නේද බම් මේ? ඔව්.
අයින්කෝ අපි යාළුවනේ ටිකක් රබර්වත් ඇතුළට ගිහිල්ලා බලමු. මොකද රබර්වත් වල තමයි මේ විස්තරය හැමතිස්සෙම වෙනවා කියලා කියන්නේ. ඔය පල්ලෙහා බලලා වරින් උදේ සත් වෙන්නේ. ඔයගොල්ලෝ පේන ඇති මේ කිසිම මේ එළවලු මොනක් නෑ යාළුවනේ. මොකෝ පේන්නේත් නෑ. ඒ පැෂ් එක කරවරින්ම පේන්නේ නෑ මේ ගොඩ පේන්න. පාළු රබර්වත්තක් මේ පාළු රබර්වත්තක් කියලා වලට මේ හරි අමුතුයි බයි. මේ වටේ පිටේ කිසිම දෙයක් නෑ. කවුරුත් එන්න තියෙන්නේ. අනේ මන්ද බයි ඉතින් මේවා නැද්ද බං එකේ මේ තියෙන යාළුවනේ අපි ගොඩක් කියලා නම් මෙතන ඉන්න බෑ. අද වීඩියෝ එක ගොඩක් පොඩි වෙයි. මොකද ඔයාලට පේන නැති මේක එන අවදානමක්. මොකද හිතුවට වඩා පොඩ්ඩක් මෙතන ස්ථානය අවුල් වගේ නිකන් ඔයාලට පේනවද එන පාළු මූසල ගතියක් තියෙන්නේ මෙතන. මේ හොර හතුරුන්ගේ ප්‍රශ්නේ තමයි අපේ හිතේ තියෙන වෙන දෙයක් නෙමෙයි. අනිත් ඒවට නම් අපි කොහොමද ලෑස්ති පිට එන්නේ. එලිගෝ බට්ට. ඊ අධ්‍යයනම පිටිපස්සෙන් ඒව නම් හිතේ සැකේ වෙන්නේ නැති. අපිට තාම නම් කිසිම හොඩුවාවක් හම්බුන්නේ නැහැ යාළුවෝ. තව විනාඩි කීපයක් මෙතන ඉමු. ඉතල බලමු මොකද වෙන්නේ කියලා. ගාසක කොලයක් කරන්නේ. මම බය හිතනවා නේද මෙතන. දක්කාගේ මේ සිද්ධ පවිත්‍ර කරලා නැහැ නේ. කවුරුවත් එන්නේ නැති. එන්නේ මොකටද මේ වගේ වනාන්තර වලට? යාළුවනේ අපිට එම කිසිම හොඩුවාවක් නම් හම්බුන්නේ නැහැ අද. අපිට තව ගොඩක් කියලා ඉන්න බෑ. ඉතින් මේ අද වීඩියෝ එක නම් එච්චර එම විශේෂයෙන්ම සාර්ථක වෙච්ච දෙයක් අපිට බලා ගන්න නම් හම්බුන්නේ නැහැ. ඇත්තටම අපිට කිසිම ශබ්දයක් ඇහුනෙත් නැහැ. කිසිම දෙයක් අපි දැක්කෙත් නැහැ අද නම්. මේ කතාව කෙසේ වුණත් අපිට කියන්න තියෙන එක තමයි අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා හොඳ එක්ස්පෙරිමන්ට් එකක් කරන්න. අපි ඒක ඕගොල්ලන්ට ළඟදීම අරගෙන එන්න. අපි තව සති දෙක තුනකින් අපි හොඳ එක්ස්පෙරිමන්ට් එකක් දානවා. ඉතින් අපිට ඉතින් අපි උතුන්ට ආවොත් 10යි මාරට. ඉතින් කිසිම හොඩුවාවක් නැහැ. අපිට කිව්ව විදිහට අපි ආවා. ඉතින් එහෙනම් නෑ යාළුවෝ අපි මේ වගේ වීඩියෝ එකකින් නැවත හම්බෙමු. ආදර වීඩියෝ ඉවර කරන්න හදන්නේ. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න කියලා කියනවා. මේ වෙන වීඩියෝ ඉස්සරහට බලන්න. තම්බ්නේල් එක ගන්න ෆොටෝ එකක් ගහගන්න. අපි ෆොටෝ එකක් ගහමු. ඉතින් යාළුවනේ අදරන් අපිට එහෙම කිසි දෙයක් මේ බලා ගන්න මොකුත් දැක ගන්න හම්බුන්නේ නැහැ. ඔයාලට පේන ඇති අපි ලෝනික තිබ්බ විතරම තියෙනවා. කිසිම සද්දයක් නෑ බං. එනං ඔය සබ් මේ රබර්වත් සත්තු වෙන්නේ නැති මේ අපිට මේ රබර්වත් හින්දා මේ යාළුවනේ කිසිම දෙයක් අපිට තාක්ෂේරු කරලා කියන්න බෑ. මොකද මේ සත්තු ඇති අනිවාර්යයි. අපි ඉදිරි වීඩියෝකින් හම්බෙමු. එහෙනම් ඔයගොල්ලන්ට ඔක්කොටම සුබ දවසක් වේවා.